ගොඩක් වෙලාවට මේ කතෝලිකයෝ විදිහට අපි කැමති ලස්සන දේවස්ථාන නරඹන්න යන්න. ඒ වගේම තමයි වන්දනා ගමන් යන්න පවුලක් විදිහට වන්දනා ගමනක් යනවා කියන හැඟීමට ඒ ගමනට අපි හැමෝම හරි කැමතියි. විශේෂයෙන් කතෝලිකයෝ ඒ වන්දනා ගමන් යන්න හරිම ලැබියාවක් දක්වන පිරිසක්. ඉතින් මම හිතුවා ඔයාලා දන්නේ නැති ඔයාලා යන්න ආසාවෙන් ඉන්න දේවස්ථානයක තොරතුරු මේ වීඩියෝ එකක් හරහා ඔයගලන්ට අරගෙන එන්න. හේතුව තමයි සමහර විට මේ දේවස්ථානයට යන්න කලින් ඒ දේවස්ථානය ගැන තොරතුරු ඔයාට ඉගෙන ගන්න පුළුවන්, දැනගෙන යන්න පුළුවන්. ඒ අවස්ථාව සලසා දෙන්න තමයි මම දන්න ලංකාවේ තියෙන ලස්සන දේවස්ථාන පිළිබඳව තොරතුරු ඇතුළත් කළ මේ වීඩියෝ එක මේ නාලිකාව හරහා අරගෙන එන්නේ. ඉතින් අද ඒ වගේම ලස්සන දේවස්ථානයක් තමයි මම අරගෙන ඇවිත් තියෙන්නේ. තලවිල සිද්ධාස්ථානයට නුදුරින් උච්චමුණී පිහිටි අලංකාර වේලංකන්නි පුදබිම පිළිබඳව තොරතුරු තමයි මේ වීඩියෝ එකේ අන්තර්ගත වෙන්නේ. ගොඩක් වෙලාවට උච්චමුණී යන්න අපි ගොඩාක් ආසාවෙන් හිටියා. මේක ආරම්භ වෙච්ච මෙහෙට යන්න අවස්ථාව සැලසිච්ච කාලවකවානුවල. අදටත් ඒ දේවස්ථානය ගැන තොරතුරු ඔබ දන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි මේ වීඩියෝ එකෙන් ඒ පිළිබඳව යම්තාක් තොරතුරක් යම්තාක් අවබෝධයක් ඔබට ලබා ගන්න හැකි වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔයා දන්න තොරතුරු තියෙනවා නම් මීට අමතරව ඔයා දන්න තොරතුරු තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන් යන්න. ඒක මට වගේම මේ වීඩියෝ එක බලන තවත් කෙනෙක්ට වැදගත් වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පුත්තලම් දිස්ත්‍රික්කයට අයත් කල්පිටිය අර්ධද්වීපයේ දුරස්ථ උතුරු කෙළවරේ උච්චමුණි ගම්මානයේ මෙම අලංකාර ලෙස නිමවුණු රෝමානු කතෝලික දේවස්ථානය පිහිටලා තියෙනවා. කොළඹ ඉඳලා කිලෝමීටර් 150කට වඩා දුරින් පිහිටි විල්පත්තුව ජාතික වනෝද්‍යානය දෙසට මුහුණලා ඇති මෙම දේවස්ථානය සුන්දර කලපුවටත් මුහුදටත් මායිම්ව නිදහස් වටපිටාවක පිහිටා තිබෙන ඉතා රමණීය වූ දේවස්ථානයක්. මේක ඉතිහාසය පිළිබඳව කතා කරනකොට සියවසකටත් වඩා පැරණි ඉතිහාසයකට උරුමකම් කියන මෙම දේවස්ථානය මුලින්ම ප්‍රදේශයේ දීවර ජනතාව වෙනුවෙන් නිර්මාණය කරපු කුඩා යාඥා කුටියක් ලෙස තමයි ආරම්භ වෙලා තියෙන්නේ. පසුව මේ නව දේවස්ථානය ඉන්දියාවේ සුප්‍රකට වේලංකන්නි බැසිලිකාව දේවස්ථානයේ ආකෘතියෙන් ආභාසය ලබා ඉදිකරන ලද අලංකාර නව දේවස්ථාන ගොඩනැගිල්ල 2023 ජූලි 23 වන දින නිල වශයෙන් විවෘත කරනවා. මේ දේවස්ථානයේ පළමු දේවස්ථාන පාලක පියතුමා විදිහට අපි හඳුන්වන්නේ පංගු පාලක පියතුමා ලෙස ගරු මැතිව් ජොයිස්ටන් තමෙල් පියතුමා තමයි මේ දේවස්ථානයේ පළමු දේවස්ථාන පාලක පියතුමා විදිහට පත් කරන්නේ. සංචාරක සහ ආගමික ලෙස කොහොමද මේක වැදගත් වෙන්නේ? ප්‍රධාන වශයෙන් මේ ප්‍රදේශයේ ඉන්නේ දීවර ජනතාව. එතකොට දීවර ජනතාවගේ ආගමික වතාවත් සඳහා තමයි මෙම දේවස්ථානය ප්‍රධාන වශයෙන් භාවිත කරන්නේ. ඒ වගේම ප්‍රදේශවාසීන්ට අනුව දේවස්ථානයට කැපවුණු වේලංකන්නි මාතාවන් වෙනුවෙන් වසරකට වරක් විශේෂ දිව්‍ය පූජා යාගයක් සහ වාර්ෂික මංගල්‍ය ඔක්තෝබර් මාසේ දෙවන සතියේ පවත්වනු ලබනවා. මේ දේවස්ථානයට ළඟා වෙන එක එතරම්ම ලේසි පහසු කාර්යයක් නෙවෙයි. ඇයි මං එහෙම කියන්නේ? දේවස්ථානයේ පිහිටි ප්‍රදේශයට ළඟාවීම තරමක් අභියෝගාත්මක වෙනවා. මොකද අපි බෝට්ටුවකින් ගිහිල්ලා තමයි මේ දේවස්ථානයේ මේ වැලි කතරට පා තියන්න ඕනේ. වැලි සහිත දුෂ්කර මාර්ගයක් ඔස්සේ ගමන් කරන්න ඕනේ. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන වාහන මේ දේවස්ථාන භූමියේදී මේ දේවස්ථාන භූමියට ළඟා වෙන ස්ථාන තුල ඕගොල්ලන්ගේ පහසුව සඳහා එහි දීවරයන් විසින් ඔවුන් ගම්වාසීන් විසින් සිදු කරනවා. ඉතින් ඒකට පුංචි මුදලක් අය කරනවා. ඒගොල්ලන්ුත් රැකියාවක් විදිහට මේක කරන්නේ. ඉතින් ඔයාලත් යන්න හිතාගෙන ඉන්නම නම් මේ දේවස්ථානය නරඹන්න. අනිවාර්යෙන්ම අමතක නොකර මේ දේවස්ථානයට යන්න. ඒ ආශිර්වාදය ලබා ගන්න වේලංකන්නි මෑණියන්ගේ ඒ ආශිර්වාදය ඒ සිහින බලාපොරොත්තු පොඩි බැඳගෙන අපේ කතෝලිකයෝ මම අනිවාර්යෙන්ම විශ්වාස කරනවා ඒගොල්ලන් ඒ සිහින බලාපොරොත්තු පොඩි බැඳගෙන තමයි යම්කිසි දේවස්ථානයකට ඇතුල් වෙන්නේ. ඒගොල්ලන් ගාව තියෙන විශ්වාසය. ඉතින් අනිවාර්යෙන්ම ඔයත් මේ දේවස්ථානය නරඹන්න යන්න. ගිහිල්ලා ඒ ප්‍රාතිහාර්ය අත්දකින්න.
ඒ වගේම මේ වීඩියෝ එකෙන් යම් කිසි දෙයක් දැනගත්තා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වීඩියෝ එක නිසා ඔයාට යන්න හිතුණා නම් වේලංකන්නි පුදබිමට උච්චමුණී යන්න හිතුණා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේ වගේම ලස්සන තවත් වීඩියෝ එකක තොරතුරු අරගෙන මම ආයෙත් එන්නම්. එතකන් ජස්පීඩයි.